හායි සාමාන්‍යයෙන් මිංචි පැලයක් හදාගන්න ඕනේ ලපටි පඳුරක් විදියට. පේනවද? මේ පැලේ නිකන් පිස්සිගේ බලාමල්ල වගේ. එනවදද කොල්ල එක්ක පොඩ්ඩක් මේක මෙන්න මේ විදියට කපලා කොටලා හැඩ කරලා ගන්න. මුලින්ම මේ විදියට දිගට හැදුණු මෝරපු අතු ටික කපලා අයින් කරන්න ඕන. එහෙම කරන්නේ මේ වගේ අතු තියෙද්දි අපිට ලස්සනට පඳුර හදාගන්නත් බෑ. මේ වගේ අතු වලින් ගොඩක් නියුට්‍රියන්ට් ඇබ්සෝබ් කරනවා. ඒක ඉතින් ගහේ අනිත් අතු වලට අවාසියක්. ඔයාලා දන්නවද? මිංචි පැලයක් සාමාන්‍යයෙන් බෝ වෙන්නේ මෙන්න මේ වගේ රනර්ස්. එහෙම නැත්නම් දාවක වලින්. ඒ වගේ වැඩිපුර තියෙනවා නම් ඒවත් කපලා අයින් කරන්න ඕනේ. ඔයාලට මේ ගහ ට්‍රිම් කරගන්න ඕන මට්ටමට වඩා උසින් වැඩි අතු තියෙනවා නම් මම මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට කොළ දෙකක් පටන් ගන්න තැනට පොඩ්ඩක් උඩින් මේ විදිහට කපලා අයින් කරන්න. සාමාන්‍යයෙන් අත්තක කොළයක් හැදෙන තැනට කියන්නේ ලීෆ් නොඩ් කියලා. ඔතන තියෙනවා පොඩි අතු දෙකක්. මේවා හැදෙන්නේ නැහැ ඊට උඩින් තියෙන අත්ත කපලා අයින් කරනකම්. ඔයාටත් මිංචි කොළේ එක පිටරහක් දැන්නලා තියෙනවද? ඒ කියන්නේ මිංචි ගහේ අනිවාර්යයෙන්ම මල් තිබිලා තියෙනවා. මල් පිපිලා තියෙනවා නම් දැක්ක ගමන් ඒ මල් ටික කඩලා ඉක්මනින් අයින් කරන්න. මේක මං කරන්නේ ඔයාලට පෙන්වන්න ඕන හින්දා ගහ වයසට ගිහිල්ලා අලුතෙන් අතු දාලා හැදෙන්නේ නැහැ වගේ තේරෙනවා නම් මේ විදිහට අඟල් 3-4ක් තියලා අතු ටික කපලා අයින් කරන්න. එතකොට ඔයාට පුළුවන් ලස්සන අලුත් ගහක් ආය හදාගන්න. එහෙනම් කොල්ලා ගියා. බයි. මාව තාම YouTube එකේ subscribe කරේ නැද්ද? එහෙනම් අදම කරන්න.